lovers අද ඇවිල්ලා තියෙන්නේ බණ්ඩාරගම. ඉතින් බණ්ඩාරගමකුත් ඔයගොල්ලෝ කවුරුත් දන්නව රෑ 9න් පස්සේ නිකන් මැරිච්ච ටවුන් එකක් වගේ. ඔන්න ඒ concept එක වෙනස් කරලා ඔන්න බණ්ඩාරගමට ඇවිල්ලා තියෙන සුපිරි place එක. restaurant එකක් පට්ටම vibe එකක් තියෙන fine dining experience එක ගන්න පුළුවන්. ඉතින් මෙතන vibe එක වගේම තමයි මෙතන කෑමත් පට්ටම special. ඉතින් මොනවාද මේ කෑම මොකද්ද මේ තැන කියලා අපි බලාගෙන ඉමු. එහෙනම් යන් ඇතුළට. දැන් ඉන්නේ නුවන් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ එක ඇතුළේ. ඉතින් මේ තැන ගැන කියනවා නම් මුලින්ම කියන්න ඕන ලොකේෂන් එක. ලොකේෂන් එක තියෙන්නේ බණ්ඩාරගම හන්දියේම. ඔයගොල්ලෝ පාන්දුරේ පැත්තේ ඉඳන් වම් පැත්ත පැත්තට කියන පිළියන්දල පැත්තට හරනවත් එක්කම දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ. උඩ තට්ටුවක් තමයි ඔයගොල්ලන්ට බැලුමට පේන්නේ. නමුත් එතනින් එහා පැත්තට ගියාම ඔයගොල්ලන්ට පාකින් ඒරියා එකක් තියෙනවා. එතනින් එහා පැත්තේ BYOB වලට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. කබානස් තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන්ට ආවෙන් පස්සේ මේ වගේ ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එක ගන්න හොඳ වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි අතන පල්ලෙහා තට්ටුවේ ඔයාලට ටේක් අවේට් ස්පොට් එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ට આવොත් මේ ඔප්ෂන්ස් ඔක්කොම ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මෙතන කෑමත් ඒ වගේ තමයි, වයිබ් එකත් ඒ වගේ තමයි. අපි බලමු මෙතන මොනවද අපි දැන් try කරන්න හදන්නේ කියලා. මෙන්න තියෙනවා නුවන් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ එකේ මම try කරන්න ගත්ත ඩිෂස් ටික. ඉතින් ඩිෂස් ටික ගැන කතා කරද්දි මෙන්න මේ ඉස්සරහම තියෙන ඩිෂ් එක ගැන මම මුලින්ම කතා කරන්නම්. මේක ඉතින් පත සයිස් quantity එකක්. මේක large portion එකක්. මේක ඉන්දුනීසියන් mix එකක් තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මට පේනවා මෙතනින් බලද්දි බාස්මති වලින් තමයි රෙඩි වෙලා තියෙන්නේ. මීට් අයිටම් උඩින් දාලා තියෙනවා. රතු පාටට සර්ව් වෙලා තියෙන ඉන්දුනීසියන් vibe එකට. මේක සුපර්බ් ඇති. අපි මේක try කරමු. ඊට පස්සේ මෙතනින් තියෙනවා mix noodles එකක්. මේක normal portion එකක් තියෙන්නේ, large එකක් නෙමෙයි. මේකත් එක්ක බලද්දි ඔයාලට size එක ගැන idea එකක් එනවා ඇති. large එකේ portion එකේ size එක කොච්චරද, medium එකේ size එක කොච්චරද කියලා. ඊට පස්සේ side dish එකක් විදිහට අපි දාගත්ත pepper chicken එක තියෙනවා. මෙතන gram 600ක් වෙන්න තියෙනවා මේ quantity එක. හොඳට සැර පාටට pepper එහෙම අපිට පේනවා. දැක්කම ආස හිතෙන විදිහට. මොකද මෙතෙන්ට එන කෙනෙක්ට මම කලිනුත් කිව්වනේ BYOB option එක තියෙනවා කියලා. ඉතින් BYOB option එකට එන කෙනෙක්ට මේක හොඳ option එකක්. try කරන්න pepper chicken එක. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔයාලා කොත්තු lover කෙනෙක් නම් ඔන්න කොත්තු lovers ලටත් chance එකක් දීලා තියෙනවා. මේක මසාලා කොත්තු එකක්. whole leg එකක් උඩින් දාලා තින්නේ. කොත්තු එක යටින් තියෙනවා. ඒත් එක්කම මේ පැත්තෙන් තියෙනවා ඔයගොල්ලෝ කාලා ඇති hot batter mushroom කාලා ඇති, hot batter cuttlefish කාලා ඇති, hot batter prawns කාලා ඇති. මේක ඇවිල්ලා hot batter chicken එකක්. ඉතින් අපි හැමදාම cuttlefish try කරනෝනේ. වෙනසකටත් එක්ක ඔන්න මෙතනින් අපි දාගත්තා hot batter chicken එකක්. ඊට පස්සේ මේක ගැනත් කියන්න ඕන. මේක normal portion එකක්, small portion එකක්. මේක ඇවිල්ලා chopsy rice එකක්, mix chopsy rice එකක්. බලන්න quantity එක මම සාමාන්‍යයෙන් chopsy rice වලට මම පොඩ්ඩක් ආස කෙනෙක්. ඉතින් මේක මාර විදියට තියෙන උඩින් baby corn දාලා, දාලා bullseye දෙකක් තියලා මාරම ලස්සන සර්ව් වෙලා තිනවා. ඊට පස්සේ මේ drinks දෙක ගැන කතා කරන්න ඕන. drinks දෙක මේක ඇවිල්ලා lime mojito එකක්, මේක ඇවිල්ලා guava mojito එකක්. ඉතින් මේ ටික තමයි දැන් one by one මම try කරන්න යන්නේ. මොකෙන්ද පටන් ගන්න? මෙයන් සල්ලි හදිස්සියක් නම් NR පල්ලිගුරුගේ උකස් සේවාව තෝරගන්න. උසස්ම විදියට වැඩේ කෙරේ. උකස් ලොවේ ශ්‍රී ලාංකීය රන් සලකුණ NR පල්ලිගුරුගේ. ඔන්න එහෙනම් මේ තියෙන ඩිෂස් වලින් මොකද්ද කන්නේ කියලා එකපාරට හිතා ගන්නත් බෑ. හැබැයි මම පර්සනලි ආසයි මෙන්න මේ නූඩල්ස් වලට. ඉතින් නූඩල්ස් එකෙන් අපි පටන් ගමු. බලන්න නූඩල්ස් එක ගැන කතා කරද්දි මේ ඉස්සෝ එහෙම fried prawns උඩින් දාලා තියෙනවා, chicken දාලා තියෙනවා, sausage තියෙනවා, cuttlefish අපිට පෙන්න තියෙනවා. මේක අනිත් එක තමයි මේ normal portion එකක්. ඒ කියන්නේ large portion එකක් නෙමෙයි. අතර ගත්තාන් පස්සේ හොඳ weight එකක් තියෙනවා. මේ වගේ අනිත් main thing තමයි මේ description එකේ price තියෙනවා. price නැහැ කියලා comment කරන්න එපා. description එක click කරන්න පල්ලෙහාට තියෙනවා price තියෙනවා. අපේ bad dash rating එකක් තියෙනවා. ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් මේක කොහොමද taste එක අපිට feel උනේ කියලා. ඉතින් real taste එක ගන්න මේ place එකට එන්න වෙනවා ඔයගොල්ලන්ට. wow. මම සාමාන්‍යයෙන් දැනෙන ප්‍රමාණයේ ටිකක් බෙදාගත්තා. ඒ බෙදාගෙනත් ඔයගලන්ට පේනවා ඇති මම දැන් මගේ ඩිෂ් එකට සයිඩ් ඩිෂ් එකට දාගත්ත quantity එකයි මේකෙන් අඩු වෙච්ච quantity එක කොච්චරද කියලා ඒකෙන් තීරණය කරන්න මේක සර්ව් වෙන ප්‍රමාණය කොච්චරද කියලා. ඒ වගේම තමයි මම මේකත් එක්ක try කරන්න මෙන්න මේ pepper chicken එක ගන්නවා. මොකද මේක ආපු වෙලේ ඉඳන් මට try කරන්න ඉවසිල්ලක් තිබ්බේ නැහැ. මේක gram 600ක portion එකක්. මෙතන මම කිව්වත් වගේ BYOB option එක තියෙනවා. ඉතින් ඔයාලට අලගේ bottle එක අරන් එන්න පුළුවන්. මෙතන extra cockage එකක් free මේ charge කරන්නේ නැහැ. free තමයි තියෙන්නේ. මේ වගේ හොඳ side dish එකක් දාගෙන ඔයගොල්ලන්ට chill වෙන්නත් පුළුවන්. පල්ලෙහා මාරම vibe එකක් තියෙන කබානස් දෙකක් තියෙනවා. සාමාන්‍ය එකපාර 10 දිනක් විතර chill වෙන්න පුළුවන් විදිහේ capacity එකක් තියෙනවා. මේ වගේ dish තියෙන ඕන තරම් menu එක බලලා ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඉතින් මම මේකෙනුත් පොඩ්ඩක් මගේ නූඩල්ස් එකට ඇඩ් කරගෙන තමයි දැන් try කරන්න හදන්නේ.
අපි සෙට් එක කියලා දීන්නේ මට මේ ඩිෂස් ගත්තාන් පස්සේ ගත්ත තැනම තියන්න කියලා. නැත්තම් බයිනවා බං. එහෙනම් මම මෙහෙම ගත්තාන් පස්සේ ගත්ත තැනම තියෙනවා. මම දැන් try කරන්න යන්නේ noodles එක මුකුත් මේ දාගත්ත pepper chicken එකවත් මුකුත් නැතුව තමයි try කරන්න යන්නේ. අපි කොහොමද කියලා බලමු. මේකේ taste එක. මේක මේ මාරම නිකන් ගී වගේ හොඳ සුවඳක් තියෙනවා. මම හිතන්නේ ගී කියලා. ගී ෆ්ලේවර් එකක් තියෙනවා. ඒක කටටත් හොඳට දැනෙනවා. මේ මීට් අයිටම් එක මේ සුවඳත් එක්ක නූඩල්ස් එක try කරද්දි මරු. අනිත් එක තමයි මේක මේ හොඳට මීට් අයිටම් සී ෆුඩ් අයිටම්ස් ඇඩ් වෙලා තිනවා. කටල් ෆිෂ් prawns මම නූඩල්ස් එකත් එක්ක මම මේ පෙපර් චිකන් එකේ පොඩි ලුණු කෑල්ලක් try කරා. ලුණු එක මාරම fresh. ඒ පෙපර් චිකන් එකේ ෆ්ලේවර් එක හොඳට ඇබ්සෝබ් කරන් තිනවා. ලුණු එක ගොඩක්ම මේ කුක් වෙලා නැහැ. අර fresh එකට හැපෙනවා. ඒ දෙකෙත් සෙට් වෙද්දි මරු. ඔයාලට සද්ද ඇහි දැන් මම try කරනවා. අපි මේත් එක්කම පෙපර් චිකන් කෑල්ලක් එක්ක මූස් ටික try කරලා බලමු. ඒ කියන්නේ පෙපර් චිකන් එක ගැන කතා කරනවා නම් ඒක මේ ෆ්‍රයි කරලා තින්නේ. ෆ්‍රයි කරනවා කියන්නේ අර නිකන් පොඩ්ඩක්ම කර වෙන්නත් නෙමෙයි, පොඩ්ඩක් ෆ්‍රයිඩ් වෙලා තින්නේ. ෆ්‍රයිඩ් එකත් එක්ක සෝස් එකක් එහෙම පෙපර් ඇඩ් වෙලා තියෙන සෝස් එකක් එක්ක හොඳට මික්ස් වෙලා තින්නේ. මේක ඇත්තටම මේ බයිට් එකට හොඳ අයිටම් එකක්. ඔන්න එහෙනම් නූඩල්ස් එකයි පෙපර් චිකන් එකයි දැන් try කරලා ඉවරයි. දැන් මට පොඩි අයිඩියා එකක් තියෙනවා කොත්තු try කරන්න මොහිතොත් එක්ක. ඉතින් කොහොම සෙට් වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ කොත්තු එක තමයි try කරන්න යන්නේ. කොත්තු එක ගැන කතා කරනවා නම් අපිට pineapple slices දෙකක් දාලා තියෙනවා. උදේ මිරිස් කරල්ලෙම අපිට පේනවා. green chili එකම දාලා තියෙනවා. සැරට ඇති. whole egg එකක් මේක තනිකරම fried කරපු whole egg එකක් තමයි තියෙන්නේ. සෝස් එකක් මොකුත් එහෙම උඩින් දාලා නැහැ. අනිත් එක තමයි කොත්තු එකට chicken mix වෙලත් නැහැ. අපි බලමු මේක මොහිතෝ ටිකක් දීලා මොහිතෝ එකත් එක්කම try කරමු. මේ ඇවිල්ලා මේ lime මොහිතෝ එකක්. මේකට නම් පොඩ්ඩක් බාන ආසයි. බාන ආස විදිය එකක්. එහෙනම් කොත්තු ටිකක් දාගමු. කොත්තු එක ටිකක් දාගෙන චිකන් පීස් එකක් අපි දාගෙන ඊට පස්සේ මෙතන මෙයාලගේ දෙනවා වෙනම මේ ෆ්‍රයි කරන ඩිෂස් වලට චයිනීස් සෝස් එකක් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා. සයිස් සයිඩ් එකෙන් චුට්ටක් සෝස් එකක් මේ විදිහට ඇඩ් කරගෙන චිලි පේස්ට් උත් ඇඩ් කරගෙන මේක මම දැන් try කරන්න යන්නේ අති. මොයිදු ඩේකුත් බීලා කොත්තු අපි අතින් අනාගෙන හොඳට කමු. මම මේ දැන් මුලින්ම try කරන්න යන්නේ කොත්තු එක මේ මුකුත් නැතුව නිකන් කොත්තු විතරයි chicken mix කරගන්න නැතුව මුකුත් නැතුව gravy මම දාගත්තේ නෑ වැඩිය. බලන්න. කොත්තු හොඳට මේ කොත්තු වල දාලා තියෙන chicken gravy එක හොඳට රොටි වලට absorb කරන් තියෙනවා. හොඳයි.
අපි දැන් චිකන් කෑල්ලක් කඩාගෙන චිකන් කෑල්ලත් කඩාගෙන හොඳට මේ කොත්තුත් එක්ක මික්ස් කරගෙන චිලි පේස්ට් මික්ස් කරගෙන අර දාපු සෝස් එකත් මික්ස් කරගෙන දැන් රසම රස කොත්තු කටක් කන්න යන්නේ ගයිස්. නියමයි. ඉතින් කොත්තු ලව කෙනෙක් මෙතෙන්ට આવොත් ඔයාලට කොත්තු දින මෙතන try කරන්න පුළුවන්. මේ අපි ගත්තේ මසාලා කොත්තු එකක්. මෙතන තව කොත්තු ಜಾති ගොඩක් තියෙනවා. ඔයාලා කැමති එක මෙනු එකෙන් select කරලා අරන් try කරන්න පුළුවන්. ඔන්න නම් කොත්තු එකත් try කරලා පොඩ්ඩක් පැත්තකින් තියලා තිබ්බා. මේක මම අන්තිමට කනවා. තව කන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕන තව ස්පෙෂල් අයිටම් එකක් තියෙනවා. ඒක තමයි මේක. මේ තියෙන්නේ mix meat cheese pasta එකක්. පෙනේ pasta එකෙන් තමයි ready වෙලා තින්නේ. උණු අපිට සර්වුණා. මේක ස්පෙෂල් රික්වෙස්ට් කරා මේක try කරලා බලන්න. මේක පොඩ්ඩක් මෙතන fast move වෙනවා. මෙතන ගොඩක් කට්ටිය try කරනවා. මේක මේ අරටි ස්පෙෂල් කියලා. ඉතින් ඔන්න ඒක තමයි දැන් try කරන්න යන්නේ. mix meat cheese pasta එක. මම ඒක දැනට මෙහෙම අතේ මෙතනම තියාගෙන try කරන්න. හොඳ cheesy ගතියට තියෙන. ඉතින් cheese කොත්තු කනවට වඩා මම නම් කියන්නේ මේව එකක් කාලා බලන්න වෙනසකටත් එක්ක. සුවඳයි. සීෆුඩ් අයිටම් ඇඩ් වෙලා තියෙනවා, චිකන් ඇඩ් වෙලා තියෙනවා. හොඳ චීසි රසට ක්‍රීමි ගතියට තියෙනවා. ඇත්තට මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරන්න ඕන. උණුවෙන් try කරන තරමට මේක තව රසයි. නිවෙන්න දෙන්නේ නැතුව උණුවෙන්ම try කරන්න ඕන. අනිත් එක තමයි ස්පෙෂලි කියන්න ඕන මෙතන තියෙන මේ හැම ඩිෂ් එකේම වගේ මීට් අයිටම් මේම ඔයගොල්ලන්ට ඇති වෙන්න දාලා තියෙනවා. දැන් මේක ගත්තොත් එහෙනම් මේක ඉස්සෝ ඉන්නෝ සෑහෙන. ඉස්සොත් මාරම නිකන් ජූසි. හැපෙනකොට මේ පැස්ටා එකත් එක්ක එද්දි මාර ජූසි. ඉතින් ඔයා චීස් කොත්තු ලව කෙනෙක් නම් චීස් කොත්තුම හැමදාම කනවා නම් වෙනසකටත් එක්ක මෙන්න මේ මික්ස් මීට් චීස් පැස්ටා එක try කරලා බලන්න. ඔයාලට චීස් කොත්තු සමහරවිට එපා වෙන්නත් පුළුවන්. සමහරවිට ඔයාලට චීස් කොත්තු සෙට් වෙන්නත් පුළුවන්. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේව එක try කරලා බලන්න. ඔන්න එනම් මෙච්චර වෙලා try කරලා නිකන් normal portion එක කියන්නේ small portion එක. ඔයම side dishes උත් try කරා. ඉතින් මේ ඔක්කොම පැත්තකින් දීලා මම දැන් යනවා පත size study large portion එකට ඉන්දුනීසියන් mix එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ size එක කොහොමද කියලා. පට්ටම size guys. මේක සාමාන්‍යයෙන් මගේ අතට තේරෙන විදිහට නිකන් කිලෝ 3කට විතර කිට්ටු වෙන්න එනවා මේ plate එකේ weight එක අඩු කරාම. ඉතින් කිලෝ 2කට වැඩි වගේ ප්‍රමාණයක් ඇති. ඉතින් මීට් අයිටම් ඔක්කොම උඩින් දාලා තිනවා. ඔයා සැරට කන්න ආස කෙනෙක් නම් මේ වගේ එකක් ඕඩර් කරගන්න. මම හිතනවා මේක සැර ඇති කියලා. ඒ වගේම තමයි මේ ඔයගොල්ලෝ සෙට් එකේ සාමාන්‍යයෙන් 8 දෙනෙක් වගේ එනවා නම් ඩ්‍රින්ක් එකක් ගන්න. මේක බයිට් එකට අයිඩියල්. ඔයගොල්ලන්ට මීට් අයිටම් ඔක්කොම තියෙනවා. ඔයගොල්ලන්ගේ සෙට් එකේ ඉන්නවා නම් බොන්න නැති බයිට් කන කෙනෙක්. එයාට රයිස් ටික පල්ලෙහාන් තියෙනවා. මේ හැමදේම මේකේ ඇඩ් වෙලා තියෙනවා. ඇත්තටම සෙට් එකට මාර වර්ත් වෙයි. BYOB වලට නුවන් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ එකට ආවොත්. ඉතින් මේකෙන් මම දැන් ටිකක් මේකට දාගෙන අපි try කරලා බලමු. wow මේක කියන්න ඕන අනිත් එක තමයි මේක රෙඩි වෙලා තියෙන්නේ බාස්මති එකකින්. ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳ quality බාස්මති එකකින් තමයි රෙඩි වෙලා තියෙන්නේ. හොඳ නිකන් චයිනීස් සෝස් එකක් නිකන් ග්‍රේවි එකක් වගේ මීට් අයිටම් මුඩින් දාලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි චොප්සි රයිස් රෙඩි වෙන විදිහට වෙන්නේ නැති රයිස් එක මුලින් මේ හදලා ඒක උඩින් මීට් අයිටම් මික්ස් මීට් අයිටම් එක සෝස් එකත් එක්ක උඩින් මේකට දාලා තමයි තියෙන්නේ. සේර එහෙම ලීක්ස් එහෙම පේන්න තියෙනවා.
ඉතින් මේකෙන් පොඩි මේ මීට් අයිටම් මොකුත් නැතුව අපි වත් එක පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා. අර මම කිව්ව වැඩේට මරු මේක පොඩි සැරක් එක්ක පොඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකක් හරි ෂොට් එකක් දැම්මොත් ඒක පොඩි හાર્ඩ්නස් එකකට යන්න මේකෙන් පොඩි හැන්දක් ගන්න මරු. දැන් අපි මේ චිකන් කෑල්ලක් එක්ක සොසේජ් කෑල්ලක් එක්ක කාලා බලමු. මං කිව්ව විදිහට තමයි මේක වෙලා තින්නේ. මේ මීට් අයිටම්ස් මේ ඔක්කොම මේ සෝස් එකත් එක්ක ඒකට මේ ගෑවටිලා එහෙම තින්නේ ස්වීට්නස් එකක් එක්ක පොඩි ස්පයිසි ගතියක් එක්ක ඉන්ඩෝනීසියන් රයිස් එක උඩින් වැටලා තියෙනවා. ඒක මරු. ඒක ඇත්තටම මේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මේ අපි දැන් හැමදාම චොප්සි රයිස් මික්ස් රයිස් එහෙම කනවනේ මොන්ගෝලියන්. ඉතින් මේක පොඩි වෙනත් එක්ස්පීරියන්ස් එකක් ගෙනත් දීලා තියෙනවා. මෙතෙන් තවත් මේක try කරලා බලන්න. ඇත්තටම මේක දැක්කයන් පස්සේ ඔයගොල්ලන්ට මේ ඩයිනින් කස්ටමර් කෙනෙක් නම් දෙන්නෙක්ට වගේ මේක ඇත්තටම කා ගන්න අමාරු ලෙවල් එකක තියෙන්නේ. ඒ තරම් ලොකු quantity එකක් තියෙනවා. ඇත්තටම අපේ කට්ටියට quality එකටත් වඩා quantity එක ඕන. මේගොල්ලෝ ඒකත් මේන්ටේන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ quality නෑ කියනව නෙමෙයි. quality එකත් ආයි එක්ස්ට්‍රීම් ලෙවල් එකකට ගෙනල්ලා තියෙනවා. මීට් අයිටම් ද මේ දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් බාස්මති හාලේ ඉඳන් මාරම quality එක තමයි ඉතින් රෙඩි වෙලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් පැණි රස සෝස් වලට ආස නැහැ. නමුත් මේකේ තියෙන මේ චිකන් අර ඔක්කොම මික්ස් එකත් එක්ක තියෙන ස්වීට්නස් එකයි chili flakes අර මේ වගේ ටේස්ට් එකයි ඔක්කොමත් එක සෙට් වුණා. ඒක මරු. ඔන්න එහෙනම් ඉන්ඩෝනීසියන් රයිස් එක try කරා. ඇත්තට මේක පොඩ්ඩක් සැරයි. ඒකින්ද ඔන්න මං ගෝවා මොහිතෝ එක පොඩ්ඩක් බීලා තමයි අපිට දැන් ඉතුරු වෙලා තින්නේ ෆයිනලි මෙන්න මේ දෙක තමයි මික්ස් මීට් චොප්සි රයිස් එකයි හොට් බැටර් චිකන් එකයි. මේක පොඩ්ඩක් ගන්න පොඩ්ඩක් අමාරුයි guys. මේකත් අර වගේම තමයි මේක ස්මෝල් පෝෂන් එකක් වුණාට සාමාන්‍යයෙන් මේකේ weight එකට සමාන weight එකක් තියෙනවා. මොකද මේ චොප්සි එකක් උඩින් වැටෙනවා කියන්නේ පොඩ්ඩක් weight එක වැඩිනේ. මේකත් මේ ස්මෝල් පෝෂන් එකක් බලන්න quantity එක කොහොමද කියලා බලපු ගාම අපිට පේනවා බේබි කෝන් දාලා තියෙනවා, බුල්සයි දෙකක් දාලා තියෙනවා, කටල් ෆිෂ් තියෙනවා, ප්‍රෝන්ස් ඇඩ් වෙලා තියෙනවා, ජම්බෝ සොසේජ් ඇඩ් වෙලා තියෙනවා. මට මේ පේන ටික මම මේ කියන්නේ ඔය ටික තමයි අපි දැන් මේකෙන් පොඩි හැන්දක් දාගෙන බලමු. මේක මං කල්ලුත් කිව්වා වගේ මේක මං පර්සනලි ආසම ඩිෂ් එකක්. චොප්සි රයිස් කියන්නේ ඉතින් කොහේ ගියද මම නිකන් චොප්සි රයිස් ගන්න නැතුව බෑ වගේ ලෙවල් එකේ කාලයක් හිටියා. දැන් මේ මෑත කාලේ නම් ඒක පොඩ්ඩක් නැති වුණා. ඉතින් දැන් අපි චොප්සි රයිස් එකෙන් ටිකක් try කරලා බලමු. මේකත් අර වගේම තමයි හොඳ බාස්මති එකෙන් රෙඩි වෙලා තියෙන්නේ. wow. බේබි කෝන් කියන්නේ මේක බේබි කෝන් කියන්නත් බෑ. අර ඔයගොල්ලෝ දන්නවනේ අර මැජික් කෝන් කියලා අයිටම් එකක් තියෙන්නේ. පොඩි අර කෝන් අයිටම් කප් එකට දාලා චීස් මික්ස් කරලා දෙන්න. අන්න ඒ වගේ පොඩි කෝන් වෙන වෙනම තමයි තියෙන්නේ. බේබි කෝන් තියෙන්නේ කෝන් එක අර දිගටනේ. මේක ඒ විදිහට තමයි දාලා තින්නේ. බලමු මේ චොප්සි රයිස් එකේ චොප්සි මුකුත් මික්ස් නොකර අපි මේ රයිස් එකේ සාමාන්‍ය ගාලික් රයිස් එක යන චොප්සි රයිස් එක යටින් රෙඩි වෙන්නේ. ඒකේ ටේස්ට් එක කොහොමද කියලා. සුවඳයි. එතරම් මේ දැන් මං ඉන්ඩෝනීසියන් එක try කරලා චොප්සි රයිස් එකට ස්විච් වුණාන් පස්සේ මාරම නිකන් soft එකක් තියෙන. ඒ කියන්නේ අරක එන සැරත් එක්කනේ. මේක එහෙම නෑ. මේක මාරම මේ කඩට එන ප්‍රියයි වගේ. ඒ වගේම තමයි ඉන්ඩෝනීසියන් රයිස් එකත් එක්ක අපි මේක බලනකොට ඉන්ඩෝනීසියන් රයිස් එක සැරයිනේ. සාමාන්‍ය මේ චොප්සි රයිස් එක ඔයා සැර කන්න නැති කෙනෙක් නම් ඔයාලගේ ෆැමිලි එකේ බබෙක් වගේ ඉන්නවා නම් එයාට සැරට දෙන්න අමාරු නම් ෆැමිලි එකට මේකක් දාගන්න. එතරම් මේ මෙතෙන්ට આવුත් මේක පාඩුවෙක් දන්නේ නැහැ. මේ රෙස්ටොරන්ට් එකකට ෆැමිලි එකට උනත් ඇති වෙන ක්වොන්ටිටි එකක් තමයි තියෙන්නේ. සැර කන්න නැති කෙනෙක්ට උනත් අයිඩියල්. සාමාන්‍යයෙන් මේ බොන කෙනෙක්ට වැඩියෙන් බයිට් කරනවා නම් මේකකුත් දාගන්න.
තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් චොප්සි රයිස් කරනවා නම් මුවෙන් try කරන්න. එතකොට තමයි චොප්සි එකේ රියල් රස එන්නේ, රියල් ටේස්ට් එක එන්නේ. මේ එතකොට මේ vegetables ටිකේ අර ගොඩක් එතකොට තැම්බිච්ච ගතිය නෑ, ලාවට වගේ half boil feeling එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට චොප්සි රයිස් try කරනවා නම් හොඳ උණුවෙන් try කරන්න කියලා තමයි recommend කරන්න දෙන්නේ. ඉතින් මම මේ චොප්සි රයිස් එක try කරන ගමන් මේ පැත්තෙන් මේ hot butter chicken එක try කරනවා. නැත්නම් මේක හෙන ඇදෙනවා, දික් වෙනවා. ඉතින් මේක තමයි මේ මෙතන තියෙන hot butter chicken එක. මෙතන තව items තියෙනවා. මේ hot butter chicken එක විතරයි. මේකත් අර වගේ BYOB එන කෙනෙක්ට option එකක් විතර ගන්න පුළුවන්. හොඳ quantity එකක් තියෙනවා. batter fried කරලා තමයි chicken තියෙන්නේ. chicken උත් හොඳ breast piece තියෙනවා. ඒ විදිහට මේ මට හවුනේ breast piece එක. අපි try කරලා බලමු මේ chopsy rice එකත් එක්ක mix නොකර මෙහෙමම try කරලා බලමු කොහොමද රස කියලා. ඉතින් මේක ගැන කතා කරනවා නම් හොඳට බැටර්ඩ් වෙලා ඊට පස්සේ මේක ෆ්‍රයි කරලා මේ සෝස් එකත් එක්ක රෙඩි වෙලා hot butter chicken එක අපිට අවිලා තියෙන. ඇත්තටම කියනවා නම් මේ සෝස් එකේ sweetness එකයි spicy ගතියයි ඔක්කොමත් එක්ක වෙනම ගතියක් තියෙනවා. ඉතින් මේක අර මම කලින් කිව්වා වගේ BYOB එන කෙනෙක් දාගන්න. ඒ වගේම තමයි මෙතන තව ඕන තරම් items තියෙනවා. ඒවා try කරන්න. ඉතින් කියව් ඇති දැන් මේ ටික මම හිමින් සැරේ චුට්ටනේ කාලා පෙන්නුවේ. දැන් ගොඩ try කරන්න යන්නේ නේ. ඔන්න එන වීඩියෝ ඉවර කරුවාන් අපේ දසකාල කන්නික වටවුණා මේ පැත්තේ. ඉතින් මගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා සුදු තාත්තියා, මගේ වම් අත පැත්තෙන් ඉන්නවා කළු තාත්තියා, මගේ දකුණු අත පැත්තේ මේ පැත්තෙන් ඉන්නවා තඩි තාත්තියා, මේ පැත්තෙන් ඉන්නවා කෙරවලේ වෙන්න තාත්තියා. වීඩියෝ කරනවා මහ තාත්තියා. ඉතින් ওই සෙට් එක තමයි අද සෙට් එකේ හිටියේ. ඉතින් නුවන් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න ඕනේ. ඉතින් විස්තර ටික කියාගෙන යන ගමන් මම එන්ඩ් එකටත් යන්නම්. මේක තියෙන්නේ බණ්ඩාරගම හන්දියේමයි. ඔයගොල්ලෝ හන්දියේ කලර් ලයිට් එකේ මොන පැත්තෙන් ආවොත් ඔයාට වාහන වම දැන් සාමාන්‍ය පාන්දුර පැත්තෙන් ආවොත් වම් පැත්ත බැලුවොත් උඩ තට්ටුවේ පේනවා නුවන් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ කියන මේ ප්ලේස් එක. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ගමන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් වෙනවා ඇති. අයියෝ මේ හන්දියේ පාකින් නෑනේ, අපි නවත්ත ගන්නේ කොහොමද? තැනක් නෑනේ මේ රෙස්ටොරන්ට් එකක් තිබ්බට කියලා. නමුත් එහෙම නෑ. එතනින් එහා පැත්තට චුට්ටක් ආපුවම ඒත් එක්ක මයිනෙන් තියෙනවා පාරක්. ඒ පාරේ හොඳට පාකින් තියෙනවා. වාහන 6-7ක් වුණත් දාන්න කිසි ප්‍රශ්නයක් නෑ. එතන පාකින් එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක්ට අයිඩියා එකක් එන්න පුළුවන් මේක උඩ තට්ටු විතරයි තියෙන්නේ, නිකන් හැක් වෙච්ච ප්ලේස් එකක් කියලා. නමුත් එහෙම නෑ. මෙතන වයිබ් එක පට්ටම් වයිබ් එකක් තියෙන්නේ. මේ වගේ ෆයින් ඩයින් එක්ස්පීරියන්ස් එක ගන්න ප්ලේස් එකක් මම දන්න තරමින් බණ්ඩාරගමේ තැනක් නැහැ. ඉතින් මෙතෙන්ට આવත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි බණ්ඩාරගම මම දන්න තරමින් BYOB වලටත් ප්ලේස් එකක් නැහැ. ඉතින් මෙතන BYOB වලටත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. පල්ලෙහා තියෙනවා ලොකු කබානාස් දෙකක්. ඒ කබාන දෙකේ සාමාන්‍ය එකපාර 10 දෙනෙක් විතර ඉන්න පුළුවන් ලොකු කැපැසිටි එකක් තියෙනවා. එතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ BYOB ඔප්ෂන් එකත් කම්ප්ලීට් කරගන්න පුළුවන්. 0 පොකේජ් එක. ඉතින් ඔහොම තමයි මෙතන තැන වැඩේ උනේ. ඉතින් මෙතන පික්මි ෆුඩ් එකෙන් ඔයගොල්ලන්ට ගෙදරටම ඩිලිවරි කරගන්න පුළුවන් බණ්ඩාරගමට ඉන්න කෙනෙක් නම්. ඉතින් බලාගෙන ඉන්න එපා. මෙතෙන්ට එන්න, මෙතන එක්ස්පීරියන්ස් එක ගන්න. ඇත්තටම මේ බණ්ඩාරගමට මේ ආපු ප්ලේස් එක සෑහෙන වටිනවා. එහෙනම් අද අපි ගිහිල්ලා නම් මතක ඇතුව අපිව subscribe කරන්න, bell button එක click කරන්න, like කරන්න Facebook වලින්, follow කරන්න Instagram වලින්. අපි food badas ජය වේවා.